මේ රට කොහොමද වර්ල්ඩ් කප් එකට ආවේ කියලා නම් දන්නේ නැහැ. ලෝකේ තියෙන පොඩිම රටක්. ලෝකේ තියෙන පොඩිම GDP තියෙන රට. කොරෝසෝ I don't know. ඔයගොල්ලෝ නැහැ හොල බලන්න ඕනේ. සෝ පොඩිම රට. සෝ මේ රට ඇවිල්ලා වර්ල්ඩ් කප් එකට ක්වොලිෆයි වෙලා තියෙනවා. මේ රට ක්වොලිෆයි වුණ එක ඇවිල්ලා ප්‍රශ්න තියෙනවා. ලෝකේ තියෙන පොඩිම රට. තාම ඉන්ඩිපෙන්ඩන්ට් නැහැ ඒ රටට. තාම නෙදර්ලන්ඩ්ස් යට තමයි තියෙන්නේ මේ රට. සෝ ඒක ඉන්ඩිපෙන්ඩන්ට් රටක් නෙමෙයි. මේ ප්ලේයර්ස්ලා ඇවිල්ලා 26 දෙනෙක් ඉන්නවා. ඒ 26 දෙනෙන් එක්කෙනෙක් තමයි රටේ ඉපදිලා තියෙන්නේ. අනිත් ඔක්කොම ඇවිල්ලා නෙදර්ලන්ඩ් වලින් ඉඳලා මූ වෙච්ච කට්ටිය. සෝ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඒ ඉපදුනාද කියලා දන්නේ නැහැ. නෙදර්ලන්ඩ් ෆුට්බෝල් වල ලොකු රටක්. සෝ ඒ ෆුට්බෝල් ටීම් එකට ක්වොලිෆයි වෙන්න බැරි කට්ටිය මේක පස්සලද කොහෙද දන්නේ නැහැ. මේ ගේම ගහලා මුන් ඇවිල්ලා තියෙනවා මේ ක්වොලිෆයි වෙලා. තාම ඉන්ඩිපෙන්ඩන්ට් නැති රටක්. මේ රට ආපු එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් ඉන්දියාව ගත්තම ඉන්දියාවේ අපේ රටවල් පොඩි. මේ ඉන්දියාවෙන් නම් මෙච්චර පොපුලේෂන් ඉන්න රටකින් 25ක් එන්න බැරි එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. උන්ව ගෙන්නන්න හොඳ නැහැ කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ වගේ හයි පේයින් තියෙන ස්පෝර්ට්ස් තියෙනවානේ ෆුට්බෝල්, ටෙනිස්, NBA, NFL ඕන හයි පේයින් ස්පෝර්ට්ස් එකක් ගත්තම ඒ ස්පෝර්ට්ස් අපේ රටවල් වලට දෙන්න නැහැ. හේතුව වෙලා මේ සල්ලි ඒට යන්න උන්ට කැමති නැහැ. දැන් ඒක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නවල. අපේ රටවල් වල ඉන්දියාවට අපිට අපේ රටවල් ගොඩ දාන්න නම් අපි ඇවිල්ලා රෂ්යා චයිනා වගේ වැඩ කරන්න ඕනේ. සිස්ටම් එකකින් එළියට ගිහිල්ලා වැඩ කරන්න ගියාම ලොකු ප්‍රශ්න වෙනවා. දැන් අපේ රටට පොඩි රටක් ඒකට අමාරුයි. හැබැයි ඉන්දියාව වගේ රටට පුළුවන්. සිස්ටම් එකකින් එළියට ඇවිල්ලා මේ වෙස්ටර්න් සිස්ටම් එක රන් කරන සිස්ටම් එකකින් චයිනා රෂ්යා වගේ ඇවිල්ලා අගේන්ස්ට් ඉන්න ඕනේ වෙස්ට් එකට. එතකොට තමයි ලොකු වැඩවල් කරන්න පුළුවන්. ඔයගේ ප්‍රශ්න උඟක් තියෙනවා කනෙක්ට් වෙලා. අපේ රටවල් මේම ඉන්න එක තාම ඇයි එම ඉන්නේ කියලා. අපේ රටවල් වල මේ සිස්ටම් වලයි තියෙන ප්‍රශ්න මෙතන.